අකුසලේ සුපිරි සල්පිලේ 75 වෙනි කඩේම ජීවිතයට අපට අමතක වෙන එකක් නැති වේවි. අනිවාර්යෙන්ම මල්වට්ටිය විතරක්. පස්සේ සමහර විට අපි 100 වෙනි සංවත්සරයේ සමරයි. අපි වැඩේ පටන් ගත්තේ මචං ගස්පෙන්. එහෙම පටන් අරගෙන යන ගමනේ මෙතනින් පස්සේ ගස්පෙගල් ගාන කියලා ආඩම්බරෙන් අපි හැමතැනම කියනවා මේ කියන සල්පිල් කලාවේ මේ මල්වට්ටිය අතික්‍රමණය කරන්න කාටවත් බැරි වෙයි. රුපියල් 3,09,900යි. 3 ලක්ෂ ජයනෙති අයියේ 35,000යි ලංසුවේ. ආමුදුරවනේ වෙසක් වෙනකන් ඉන්න ඕනේ කොමක් නැති වේවි. ඊළඟ පෝයටම මේ ලස්සන අපූර්ව බණමඩුව තුළ හැමෝටම සිල් ගන්න පුළුවන් වට පිටව හදන්න පුළුවන් වේවි අපේ ආමුදුරවනේ. සාති දෙකේ අපේ ආමුදුරෝ කිව්වා වගේ ටාගට් එක 3,50,000ක් ආමුදුරවන්ගේ දැනටම මල්වට්ටියෙන් විතර 3,09,900ක් 3,50,000ක ටාගට් එකක් ආරම්භ කිව්වා හාමුදුරුවන්ගේ ටාගට් එකෙන් 3,09,000ක් මේ වෙනකොට අපි සොයාදී අහවරයි මල්වට්ටියෙන් විතර 3,09,900යි. වැඩේ අවසන් කරමු. වැඩි ඉවර කරන්නද? ජයනීති අයියගේ එකම එක වචනයයි තව. හාද ඉතිහාසය ගල් ගානේ වෙනස් වෙන්නයි යන්නේ. 35ක්. තව 35ක් වැඩෙනවා. 3,44,900යි හාමුදුරුවනේ. 3,44,900යි. රුපියල් 3,44,900යි. 40,000ක් දානවා. 3,84,900යි. අපේ හාමුදුරුවෝ ආරම්භ කරනකොට අනුශාසනාවක් කළා. මට බණමඩුව හදන්න අවුරුදු 75ක් පරණ බණමඩුව හදන්න ඕනේ කරන්නේ 3,50,000යි කියලා. අපේ හාමුදුරුවනේ අපි දෙන්න ගැන විශ්වාසයක් තිබ්බා. හොයලා සපයලා හොයාගෙන ගිහිල්ලා අපිව සල්පිලට සම්බන්ධ කළා. අපි මල්වට්ටියේ විතරක් වෙන්දේසි කරලා රුපියල් 3,44,900ක් හාමුදුරුවෝ අනුශාසනාවේදී කිව්වා සල්පිල කරලා ඉතුරු ටික ගමේ අය අතරේ බෙදනවා කියලා. අපි පටන් ගත්තා. හාමුදුරුවනේ ඒකට අපිට ඉඩක් තියන්නේ මල් සල්පිලෙන්ම සම්පූර්ණ මුදල හොයලා දෙනවා කියලා. දැන් ඊටත් වඩා වැඩි ගාණක් අපි හොයලා දුන්නා. 100යි 3,84,900යි 40,000යි ලංසුවේ. ජයනෙති අයියේ වගේ ටාගට් එක අපි මල්වට්ටිය මැචු කළා. ලංකා ඉතිහාසයේ වැඩිම සල්පිලක මල්වට්ටියෙන් ලද ආදායම ගස්පේ ගල් ගානේ සල්පිල ඉතිහාසගත කළා. රුපියල් 3,84,900යි.